වෙද මහත්තයාගෙන් සුරේ දාගත්තු ඊට පස්සේ වපුරපු කුඹුරු තමයි මේ වෙද මහත්තයා. දැන් මාස 4ක් විතර වෙන්නේ. ඉතින් කුඹුරු වෙද මහත්තයා මේ තියෙන හොඳටම සරුවට තියෙනවා මේ කන්නේ. මේ වයි වන්න ඕනේ අපි. ඉතින් වෙද මහත්තයාට පින් සිද්ධ වෙන්න වෙද මහත්තයා කියන විදිහට ඒවා කරන්න ඕනේ. ඒ භාවනාව එහෙම හරියට. ඉතින් වෙද මහත්තයා මට තව එක දෙයක් කරගන්න තියෙනවා. වෙද මහත්තයා අර ගෙදර බහිරව දොස් තියෙනවා කිව්වා. ඒ ටික තමයි මට ආයේ හදාගන්න තියෙන්නේ. ඒ ටිකත් හදා ගන්නවා. තමයි තව කුඹුරක් තියෙන එකක් කැපුවා. ගෝයන්. ඒත් මේ වාගෙම හොඳට තිබ්බා. තව මේක වෙද මහත්තයා ගෝයන් කපලා නැහැ. මේකෙමුත් වෙද මහත්තයාට අර කරල් පැදුරක් එවන්නම් මං අර බුදු මැදුර ගාව මං තියාගෙන ඉන්නවා වගේ. තව කුඹුරක් කපලා නැහැ. ඒකෙමුත් එවන්නම්. වෙද මහත්තයා මං දැන් අද හිටම වෙද මහත්තයාට දැන් අර අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක් ඉන්නවා. එයාගේ විස්තර ටිකක් තියෙන. ඒ ටික වෙනකොට වෙද මහත්තයා ඒ සුර ගෙන්න ගන්න දවසට එයා තේ වන්න පුළුවන් මට මේ කරල් පැදුර. එහෙනම් වෙද මහත්තයාට තල්දා හඳුරුන්ගේ පිට ආරස්සාව ලැබේවා. 12ක් වෙනවා ඊයේ හරිද? ඔව්. ඒ 12 වෙනකම් මගේ තිබිච්ච කියන්නේ මම හිතපු දේවල් මට කරගන්න ඇත්තට බැරි වුණා. ඔව්. වාටන්නේ මේක ඇත්තට දාලා මාස 8යි. ඒ මාස 8යි මාර විදියට ඒ අවුරුදු 13ක වෙනසක් මට ආවා ඊයේ. මොනවා වෙනසක්ද? වාටන්නේ බොස් එහෙමයි. ඔව්. වාටන්නේ දැන් මම ඊයේ කියන්නේ මේ නම් සිංගල් ජොබ් එක. ඔව්. දැන් බොස් එහෙම මම ආයි දැන් අර ආපු දවස්වල මම යාගේ පර්සනල් ඇසිස්ටන්ට් and ඩ්‍රයිවර් විදියට ඉන්නේ. ඒ කියන්නේ ආපු දවස්වල ඉඳ හිටපු විදියනේ දැන්. ඒ කියන්නේ මම මොකද්ද කියන්නේ එයා ඕකේ ඕන දෙයකට. ඒ කියන්නේ මාර විදියට වෙනසක් ආයි උනේ අතන මගේ මම මේ වැඩ කරන දේ පාව මට ප්‍රොමෝෂන් උත් හම්බුණා. ඔව්. මට ඇත්තටම මම ඔයාට මම වොයිස් මෙසේජ් එකක් දැම්ම කලින් ඔයාට ඒක හරියට බලලා තිබුණේ නැහැ. මට හිතාගන්න බැරි ඇත්තට මාර වෙනසක් ආයි මේක. ඔක මහේන රාජක නේද එන්නේ? වයිට් එක තමයි දැන් වයිට් මන් දැන් සති 3ක් වගේ වෙනවා එයා දාගෙන. ඉතින් මේ මම ඒගොල්ලන්වත් දැන් ගන්න බෑ නේද හදන්න. ඉතින් මේ වැඩත් අයියේ පොඩ හරියනවා. ගන්න බැරි විදිහට ඒවත් පොඩ හරියනවා. ඕක මල්ලි ඕක මේ පරිසං කරගන්න කියන්නේ. ඕක මේ ලොකු ගාණක් වෙනවා. ලක්ෂ 14ක වගේ මුදලක් වෙන සුරයක් ඕක. අර බල ගන්නවා මහසීල ප්‍රදාසේ ආයතන කොහෙද මල්ලි ඉන්නේ? මම බණ්ඩාරේල. මොකද ප්‍රතිඵලය කොහමද?